බලන්න සියලු දෙනාම ලංකාවාසී දෙස වර්ෂාවක් ඇදහැලිලා කඳු නාය ගිහිල්ලා ගම් වතුර ගලලා අපදා තත්ත්වයට පත් වෙලා කලබලකාරී පසුගිය දින කීපය තුළ තිබුණා. දැන් සොබා දහම නිසල්මන්ව ශ්‍රී ලංකා ධර්මයේ තලයට කිසිම දෙයක් සිදුවී නැති විදිහට ලස්සනට දේශගුණය වෙනස් වෙමින් පවතිනවා. ඉතින් අපි සියලු දෙනා එකාමින් සිටගත යුතුයි. එකා වගේ වැඩ කළ යුතුයි. ඉතින් අපි සියලුම දෙනා අත්වැල් බැඳගෙන ගම්මාන පිරිසිදු කරගෙන පානීය ජල පහසුකම් ලබාගෙන සියලු රාජ්‍ය ආයතන සමග සිවිල් ආයතන සමග එකමුතුව වැඩ කරලා අපේ රට ගොඩදා ගන්න ඕන. ඉතින් ආපදාවන්ට ලක් වූ සියලුම දෙනාටත් ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට බුදු සරණයි. සියලුම දෙනා දල්දා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය තිබිය යුතුයි. මේ පින්බිමේ අනිවාර්යෙන්ම ඔබ ආරක්ෂා කළ යුතුයි. ඔබ පතන ආගමක් අනුව සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා.